සත්පුරුෂයෝ වෙන්න පුළුවන් වුණොත් මොන දේ කරගන්න බැරි වුණත් කමක් නැහැ. ජීවිතේ මොන දේ කරගත්තත් වැඩක් නැහැ. සත්පුරුෂයෙක් වෙන්න බැරි වුණත්. වටිනවා සත්පුරුෂයෝ. ලෝකේ හරි අඩුයි සත්පුරුෂයෝ. මැණික් වලට වඩා දුර්ලභයි සත්පුරුෂයෝ. සත්පුරුෂයා කියන්නේ අගනා මැණිකක්. සත්පුරුෂයා ළඟ තියෙනවා මැණිකක තියෙන වටිනාකම. මොකක්ද? කතඤ්ඤු කතවේදී සත්පුරුෂෝ. සත්පුරුෂයා කෙලෙහි ගුණ දන්නේය. සත්පුරුෂයා කෙලෙහි ගුණ සිහි කරන්නේය. පින්වත් දරුවනේ, සත්පුරුෂයෝ වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ ගුණයකින්. ඒක සර්ටිෆිකේට් එකක් දෙන එකක් නෙමෙයි. මෙයා සත්පුරුෂයෙක් කියලා කවුරුත් සහතික දෙන්නේ. මෙයා සත්පුරුෂයෙක් කියලා කවුරුත් ස්ටේජ් වලට ගෙන්නලා මාල පලන්දන්නේ. සත්පුරුෂකම කියලා කියන්නේ අභ්‍යන්තරයේ හටගන්න ලස්සන ගුණයක්. සත්පුරුෂයාගේ ළඟ තියෙන ගුණය ගැන මං කිව්වා ඔයාලට. මොකක්ද ගුණේ? කෙලෙහි ගුණ දන්නවා. මට උදව් කළේ මේ අය. මට උදව් කළේ මේ විදිහට. සත්පුරුෂයා ඒක දන්නවා. සත්පුරුෂයාට ඒක අමතක වෙන්නේ. මට මේ විදිහට උදව් කළා, මට මෙහෙම උපකාර කළා කියන එක සත්පුරුෂයාට පණ තියෙනකම් අමතක වෙන්නේ. ආන් ඒක තමයි සත්පුරුෂයාගේ ළඟ තියෙන ලස්සන. මොනවා හරි වෘත්තිමය ඉලක්කයක් තියෙන ඔයාලා හිතන්ට මං සත්පුරුෂෙක් වෙනවා කියලා. දරුවනේ වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා. සත්පුරුෂ වෛද්‍යවරු අඩුයි. ඉංජිනේරුවරු ගොඩාක් ඉන්නවා. සත්පුරුෂ ඉංජිනේරුවරු අඩුයි. මිනිස්සු ගොඩාක් ඉන්නවා. ලෝකේ දිහා බලපුවම මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලින් පිරීලා මේ ලෝකය. ඒ ඔලු ගෙඩි අතරේ සත්පුරුෂයෝ අඩුයි. සත්පුරුෂයෝ අඩුයි. සත්පුරුෂයෙක් බවට පත් වෙන්නත් සත්පුරුෂ ඇසුරක් ඕනේ.